හරි ගයිස් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට යන්න කලින් මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න කියලා. මොකද මේ වගේ වීඩියෝ එකක් ගොඩක් මහන්සි වෙලා ඔයා වෙනුවෙන් මරන් එන්නේ. ඉතින් ඔයාත් රැවටිලා ඇති ඊමනි වීඩියෝ වලට මේ වගේ බොරුවට රැවටිලා ඇති. ඉතින් ඔයා මේ channel එක subscribe කළොත් ඉතින් ඔයා ආය කිසිම ඊමනි බොරුවකට රැවටෙන්නේ නැහැ. කිසිම teach බොරුවකට රැවටෙන්නේ නැහැ. මොකද මේ channel එකෙන් ඔයාට ගොඩක් දෙවල් හොයලා බලලා අරගෙන හින්දා. ඉතින් ඒකෙන් අනිවාර්යෙන් subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ ඔයා බොරුවට වෙන එක app වෙබ්සයිට් වල app වල ගිහිල්ලා බොරුවටම සල්ලි හම්බ වෙනවා කියලා වීඩියෝ අනම් මනම් දැකලා බොරුවට ඒවට රැවටිලා ඔයාගේ කාලේ විනාශ කරගෙන බොරුවට දඟලලා ඇති. ඉතින් මම අද මේ කතා කරන්න යන්නේ අනිවාර්යෙන් ඔයාට සල්ලි උපයන්න පුළුවන් හොඳ මේන් ජොබ් එකක් ගැන. ඉතින් part time micro tasks complete කරලා නැත්නම් වීඩියෝ බලලා ads click කරලා මේ වගේ වැඩ කරලා නෙවෙයි හොඳ සේවාවක් ලබා දීලා හොඳ income එකක් ගන්න පුළුවන් සුපිරි platform පහක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මේවා හරහා මේ විදි කෝටිපතියන් පවා කෝටිපතියන් නෙවෙයි මිලියන පතියන් වගේ ලොකු මුදල් හම්බ කරලා ඉන්න අය මේ වෙනකොටත් ඔයාලට ලෝකෙ බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඊමනි platform පහක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මේ platform මොනවද කියලා අපි වීඩියෝ එකට ගිහලා කතා කරමු. අනිවාර්යෙන් subscribe කරලා මේකට like එකකුත් දාන්න කියලා මතක් කරනවා මගේ අලුත් channel එකට. එහෙනම් අපි පටන් ගමු වීඩියෝ එක. කතා කරන්න යන පළවෙනි වෙබ්සයිට් එක නැත්තම් පළවෙනි platform එක ගත්තොත් පළවෙනි platform එක තමයි YouTube කියන්නේ. ඉතින් ඔයාට මේ YouTube මේ දැන් ඔයයි මායි එකතු වෙලා ඉන්නේ YouTube හරහානේ. ඉතින් මම YouTube කරන්නේ income එකක් ගන්න. ඉතින් තාම මගේ income එක මට හම්බෙලා නැහැ. ඒකට subscribers 1000කුයි watch time 4000කුයි දින 365ක්. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත කොහොම හරි අපි හොයා ගන්න ඕනේ. ඉතින් ඕනම YouTuber කෙනෙක් ඔන්න ඕක කරලා තමයි මුදල් උපයන්න පටන් ගන්නෙ. නැත්තම් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි watch time වලට අමතරව තියෙනවා YouTube short දානවා නම් views මිලියන් 10ක් ගන්න ඕනේ. ඉතින් එන්න ඒක තමයි අනිත් මෙව්ව එක අනිත් ලිමිට් මේක අනිත් මේක තියෙන මේක කියන්නේ YouTube subscribe 1000කුයි watch time 4000කුයි නැත්නම් subscribe කුයි views මිලියන 10කුයි ගන්න ඕනේ. ඉතින් දින 365ක් අතුත් නෙවෙයි මට මතක විදිහට දින 90ක කියන්නේ මාස 3ක් වගේ කාලයකදී කොහෙද තමයි ෂෝට් කරනවා නම් කියන්නේ YouTube ෂෝට් පොඩි වීඩියෝ දානවා නම් ඔයා මේක කරන්න ඕනේ. ඉතින් මේක කරලා සල්ලි උපයන අය ගත්තොත් ඉතින් දන්නවනේ YouTube එකේ වැඩිම subscribe තියෙන නිසා වැඩිම මුදල් උපයන්නේ Mr Beast. ඉතින් ඔයා දන්නවා මෙයාත් මුලදී පටන් අරන් තියෙන්නේ ගොඩක් පොඩි විදියට. ඉතින් මේක එකපාරම සල්ලි දාලා එකපාරම අපිට සල්ලි ගෙවන වෙබ්සයිට් එකක් නෙවෙයි. අපි වීඩියෝ දැම්ම පළියට මේක views ඇවිල්ලා අපිට monetization on කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපිට එකපාරම මේක සල්ලි ගන්න හම්බෙන්නේ නැහැ. ටික කාලයක් මේකත් එක්ක ඉන්න ඕන නිසා අපි මේක දීලා තියෙන monetization requirements එක කියන්නේ watch time 1000 නැත්තම් views short video දානවා නම් views මිලියන 10 subscribers 1000 ඒ අවශ්‍ය කාලය ඇතුළත සම්පූර්ණ කරගන්න ඕනේ අනිවාර්යෙන්. අන්න එතකොට අපිට මේකේ සල්ලි උපයන්න හැකියාව ලබා දෙනවා. අපේ වීඩියෝ වල ad play වෙනවා. ඉතින් මේ ad වලින් තමයි අපිට සල්ලි හම්බෙන්නේ. ඉතින් මේ වගේ ටික කාලයක් මහන්සි වෙලා ඔයාට පුළුවන් නම් මේක කොහොම හරි මේක ටික කාලයක් ඔයාලට පුළුවන් නම් මේක කරගෙන යන්න කොහොම හරි කියන්නේ පොඩ හරි ඔයාලට පුළුවන් නම් මේක කරගන්න. ඔයාලට පුළුවන් අනිවාර්යෙන් දවසක හොඳ YouTube channel එකක් මේවා කරගන්න හදාගන්න. ඊට පස්සේ එකකින් ගානක් ඔයාලට උපය ගන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු දෙවනියට money platform එක කියන්නේ දෙවනියට හොඳ money platform එක මොකක්ද කියලා. ඉතින් Fiverr නැත්තම් අපි කියමු ඉතින් මම අද කතා කරන්න යන දෙවෙනි platform එක නැත්තම් website එක ගත්තොත් Fiverr. ඉතින් මේකේ මේ වෙනකොට app එකක් develop කරලා තියෙනවා mobile phone වලට. ඉතින් සහ app එකකුයි website එකකුයි දෙකම තියෙනවා මේකේ මේ වෙනකොට. ඉතින් ඔයාට පුළුවන් ඔයා graphic design දන්නවා නම් ඔයාට පුළුවන් graphic design දාන්න. නැත්තම් ඔයා website හදන්න දන්නවා නම් ඔයාට පුළුවන් website එකක් හදලා දෙන්න. කියන්නේ එයාලා ඉල්ලන විතර website එකක් හදලා දීලා මේකෙන් සල්ලි උපයන්න. සහ මේ වගේ ඕනම graphic පඩක් ඔයාට background remove කරන්න පොඩි මේ AI ඇවිල්ලා තියෙන හින්දා මේක ඔයාලා ලේසියෙන්ම කරගන්න
ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන gig එකක් දාන්න. ඉතින් මේ පිළිබඳව ඕන තරම් YouTube වීඩියෝ නැත්නම් අන්තර්ජාලයෙන් හොයලා ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ වගේ පොඩි දෙයක් කරලා වුණත් ඔයාලට මේකෙන් සල්ලි උපයන්න හැකියාව තියෙනවා. ඉතින් ලෝගෝස් හදනවට පවා මේක සල්ලි ගෙවනවා. ඉතින් ලෝගෝස් වෙනකොට ගොඩාක් අය මේක දන්නවා සහ මේකෙන් සල්ලි උපයලා තිනවා ලංකාවේ ගොඩාක් අය. ඉතින් මේ වගේ හොඳ ප්ලැට්ෆෝම් එකක් විදිහට මේ අපේ Fiverr අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ Fiverr එක ගත්තොත් එහෙම ඔයා YouTube එකේ සර්ච් කරොත් එහෙම Fiverr එකෙන් මේ වෙනකොට සල්ලි උපයන අය ගොඩක් ඉන්නවා සහ Fiverr එක ඉන්න YouTube එකේ ඉන්න සල්ලි වෙනවා. ඒ කියන්නේ කොහොමද? මේ Fiverr වීඩියෝ සීරීස් දාලා views එනවනේ. ඒතකොට YouTube එකෙන් එයාට සල්ලි හම්බ වෙනවා. ඒ මොනටයිසේෂන් ඔන් කරලා තියෙනවා නම් ඉතින් ඒ වීඩියෝස් වලට මොකද Fiverr ගැන එයාලා දන්න දැනුම ඔයාලට කියලා දෙන හින්දා. ඉතින් ඒ විදිහට එයාලා සල්ලි හොයනවා. ඉතින් ඔයත් යම් කිසි දෙයක් දන්නවා නම් YouTube වල සල්ලි උපයන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරගෙන හිටියේ Fiverr ගැනනේ. මේ Fiverr ගැන කතා කරොත් මේක ඔයාට ලෝගෝස් නැත්තම් වෙබ්සයිට් නැත්තම් ඔයාට AI කියන්නේ AI වල භාවිත කරලා මේ වැඩ දැන් ඕන එකක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙබ්සයිට් එකක් වුණත් පොඩි වෙබ්සයිට් එකක් AI භාවිත කරලා හදන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් හොඳ වෙබ්සයිට් එකක් හදලා දුන්නොත් තමයි ඊළඟ සෙලර් කියන්නේ ඊළඟ සෙලර්ත් ඔයාගේ ගාවට එන්නේ මේ Fiverr එකේ එහෙම වැඩ කරන්න ඕනේ. Fiverr එකත් මෙහෙම වෙබ්සයිට් එකක්. ඒ කියන්නේ ඔයා ගියපු ගමන් gig එකක් දාපු ගමන් ඔයාට ඕඩර්ස් එන්නේ නැහැ. ටික කාලයක් මේකත් එක්ක ඉන්න ඕනේ සහ ටික කාලයක් gigs දාන්න ඕනේ. මේ වගේ වැඩ ටිකක් කරගෙන යද්දි තමයි ඔයාට දිගටම ඕඩර්ස් එන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාට දිගටම ඕඩර්ස් ආවට පස්සේ ඔයාට පුළුවන් මේකෙ මුත් ලොකු මුදලක් earn කරගන්න. ඉතින් අපි කතා කරන්න යන තුන්වෙනි වැඩේ. ඉතින් මේක මේ වෙනකොට ගොඩක් අය ලංකාවේ නම් ගොඩක් අඩුයි. හැබැයි පිටරට අය ගොඩක් මේකේ money earn කරනවා. ඉතින් මම මේ කතා කරන්න යන්නේ වෙබ්සයිට් ඩෙවලොප්මන්ට් ගැන. ඉතින් මේකේ ඔයාට පුළුවන් ගොඩක් සල්ලි උපයන්න. ඉතින් මොකද මේ වෙද්දි ගොඩක් YouTube කියන්නේ මුලදී වෙබ්සයිට් එකක්. ඉතින් මේ YouTube කියන්නේ වෙබ්සයිට් යන්නේ. ඉතින් මේකත් කවුරු හරි හදපු එකක්. දැන් YouTube ආයතනයේ කොච්චරක් සල්ලි උපයනවද? ඉතින් එදා පොඩිවට පටන් ගන්න ඇති නේද මේ වෙබ්සයිට් එකත්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් පොඩි වෙබ්සයිට් එකක් හදන හැටි ඕන තරම් අන්තර්ජාලයෙන් YouTube එකෙන් පවාම දැනගන්න පුළුවන්. ඉතින් මම ඉදිරියටත් වෙබ්සයිට් එකක් හදලා සල්ලි උපයන්නේ කොහොමද කියලා වීඩියෝ සීරීස් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වෙබ්සයිට් ඩෙවලොප්මන්ට් වලට කියන්නේ මේකේ වෙබ්සයිට් එකකින් අපිට ප්‍රධාන වශයෙන් ඇඩ් ප්ලේ කරලා සල්ලි උපයන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් නෙවෙයි. හැබැයි අපිට ඇඩ් ප්ලේ කරලා සල්ලි උපයන්න පුළුවන්. ඉතින් ඔයා දැකලා ඇති. ඔයා වෙබ්සයිට් එකට ගිහම සමහර වෙබ්සයිට් වල ඇඩ්ස් ප්ලේ වෙනවා. කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවා. ඉතින් මේ වගේ සල්ලි උපයන්නේ කියලා කොහොමද කියලා ඔයාලා බලනවා ඇති. ඉතින් මේ වෙනකොට ලෝකේ තියෙනවා ඇඩ් නෙට්වර්ක් ගොඩක්. ඇඩ්ටෙරා, ඇඩ්සෙන්ස් මේ වගේ ගොඩක් මොනිටැග් මේ වගේ ගොඩක් ඇඩ් නෙට්වර්ක් මේ වෙනකොට තියෙනවා. ඒ කියන්නේ ඇඩ් එයාලා දෙනවා අපිට. කියන්නේ එයාලා ඇඩ් අපේ වෙබ්සයිට් එක ප්ලේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට එයාලා අපි ඇප්ලයි කරන්න ඕනේ. කියන්නේ අපේ වෙබ්සයිට් එකට හොඳ කට්ටියක් එනවනම් ඒ වගේ තියෙනවනම් ඇඩ්සෙන්ස් උනත් ඔයාලට ඔයාගේ වෙබ්සයිට් එකට ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙබ්සයිට් එක හොඳයි නම් ඒවට කියන්නේ එක අවශ්‍යතාව තියෙනවා. ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරාට පස්සේ ඔයාට පුළුවන් එයාලගෙන් ඇඩ් ප්ලේ කරන්න. කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එක ඇඩ් ප්ලේ කරන්න ගන්න. ඉතින් ඒවා ඔයා YouTube එක බලලා අන්තර්ජාලයෙන් උපයලා අන්තර්ජාලයෙන් ඉගෙනගෙන ඔයාට පුළුවන් මේවා ඉගෙන ගන්න. ඉතින් ඔයාට මේ විදිහට ඉගෙන ගන්න පුළුවන් ඕනම දැන් මේ තියෙන තාක්ෂණෙත් එක්ක. ඉතින් ඒ විදිහට ඇඩ් ප්ලේ කරලා නැත්නම් ඔයාට තව ගොඩක් විදිහට වෙබ්සයිට් එකක් හදලා earn කරන්න පුළුවන්. මේ ගැන ඔයාට වැඩිදුර විස්තර ඕන නම් දැනගත්තා YouTube එකේ සර්ච් කරලා වුණත් නැත්නම් අන්තර්ජාලයේ මේනොට ChatGPT Gemini වගේ AI වලින් උනත් ගොඩක් දුර විස්තර මේ පිළිබඳව වුණත් දැනගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරන්න යන platform එක නැත්නම් හතරවෙනි platform එක තමයි app development කියන්නේ. ඉතින් මේ වෙනකොට ගොඩාක් apps Google Play Store එකේ App Store එකේ වගේ ගොඩාක් තැන්වල පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ගැන වැඩි කතා කරන්න දෙයක් නෑ. මොකද app website development ගැන මම ඔයාලට ගොඩක් කතා කරා. ඉතින් app development කියන්නේත් ඒ වගේ දෙයක්. ඉතින් app එකක් හදන්න කෝඩින් දැනුම අවශ්‍ය නැතු වුණත් දැන් මේ වෙනකොට app හදන්න පුළුවන්. AI භාවිත කරලා app හදන්න පුළුවන්. මේක ගොඩක් සරලව app එකක් ඔයාලට ඩිසයින් කරලා හදාගත්ත හැකි. ඉතින් ඊට පස්සේ ඔයාලට හදාගන්න තියෙන්නේ මේක Play Store එකේ වගේ දාලා ඒ කියන්නේ යම් කිසි දැන් ඔයාලට හිතන්නකෝ ඔයා හදනවා YouTube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන වෙබ්සයිට් එක. ඉතින් මේක හැදුවට පස්සේ ඔයා මේක ටිකක් ප්‍රොමෝට් කරනවා. ඔයා මේක ටිකක් ප්‍රොමෝට් කරලා පස්සේ මේක ගන්නවා කට්ටිය. කියන්නේ මේ app එක ඩවුන්ලෝඩ් කරනවා. ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාට උන Play Store එකේ උනත් මේක දාන්න පුළුවන්.
APK එක Play Store උනත් දාන්න පුළුවන්. ඉතින් දැම්මට පස්සේ ඔයා හිතන්න ඕකනේ මේක ඩවුන්ලෝඩ් කරගන්නවා කියලා. ඩවුන්ලෝඩ් කරලා ඔයාට එයා ඩවුන්ලෝඩ් කරන YouTube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්නේ ඉතින් ඔයාට පුළුවන් එයා YouTube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන ඔයාට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පෙන්නන්න. ඒ කියන්නේ ඇඩ් මොප් වගේ තියෙනවා වෙනම ඇඩ් නෙට්වර්ක් මේ ඇප් වලට ඇඩ් දාගන්න. ඉතින් ඒ විදිහට ඇඩ් එකක් ප්ලේ කරාම ඔයාට එකෙන් සල්ලි එනවා. ඉතින් හොඳ පිරිසක් ඔයාගේ ඇඩ් ඔයාගේ මොබයිල් ඇප් එකට ගෙන්න ගන්න උනොත් ඒ කියන්නේ මොබයිල් ඇප් එකට ගෙන්න ගන්න පුළුවන් වුණොත් ඔයාට පුළුවන් ඒක සල්ලි උපයන්න සහ හොඳ සේවාවක් එයාට ලබා දුන්නොත් අනිවාර්යෙන් ඔයාට පුළුවන් ගොඩක් හොඳ කියන්නේ ගොඩක් ලොකු ප්‍රමාණයක් ඔයාගේ ඇප් එකට ගෙන්න ගන්න. ඉතින් මේ විදිහට තමයි ඇප් ඩෙවලොප්මන්ට් හරහා සල්ලි හොයන්නේ කොහොමද කියලා උනන් ඔයාට මේ ගැන උවමනාවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාට පුළුවන් YouTube ගැන YouTube එකේ නැත්තම් ඔයාට පුළුවන් Gemini ChatGPT එකෙන් උනත් අහලා බලන්න මේ පිළිබඳව වැඩිදුර විස්තර. ඉතින් අපි කතා කරමු ඊළඟ නැත්තම් අවසාන platform එක මොකද්ද මේ විදිහට e-money උපයන්න කියලා. ඉතින් අපි කතා කරන අන්තිම සහ පස්වෙනි e-money platform එක ගත්තොත් එහෙම image selling. ඉතින් image selling කියන්නේ ඔයා ගාව තියෙන ෆොටෝ නැත්තම් ඔයා ගාව තියෙන නැත්තම් ඔයා මේ වෙද්දි ගහලා තියෙන හොඳ ෆොටෝස් ඒ කියන්නේ අනිත් අයට අවශ්‍ය වෙන ෆොටෝස් කියන්නේ ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් නැත්තම් ඔයා ගාව සාමාන්‍යයෙන් හොඳ කැමරා එකක් නැත්තම් හොඳම කැමරා එකක් ඕනෙත් නැහැ සහ හොඳම ෆෝන් එකක් ඕනෙත් නැහැ. ඔයාට පොඩි එඩිට් කරා කියලා හොයන්න බැරි එඩිට් එකක් දාන්න පුළුවන් විදිහට එඩිට් කරලා ඔයාට පුළුවන් ෆොටෝ එකක් කරන් සේල් කරන්න. ඉතින් මේ විදිහට ගොඩක් අය මේ විදිහට සල්ලි උපයනවා. කියන්නේ එයාලා ෆොටෝ ගන්නවා. ඉතින් එයාලා ඒ ෆොටෝ සේල් කරලා සල්ලිත් උපයනවා. ඉතින් මෙන්න මේ විදිහට සල්ලි උපයන අය ගොඩක් ඉන්නවා. සහ මේ වගේ සේල් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් මම ඔයාලට කියන්න. Alami සහ තව Shutterstock ඒ වගේ වෙබ්සයිට් තියෙනවා, ඇප්ස් තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් ඔයා ගාව තියෙන ඔයා Shutterstock කියලා දැන් YouTube එකේ සර්ච් කරලා බලන්න. එතකොට ඔයා Shutterstock එකේ image selling කරලා money earn කරන විදිය හොයාගන්න පුළුවන්. ඉතින් මේක ගැනත් මම වීඩියෝ සීරීස් එකක් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් subscribe කරන්න තියලා මතක් කරනවා. ඊළඟට අපි කතා කරමු දැන් මේක දැන් මේ විදිහට image selling කරලා අපිට money earn ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට Alami Shutterstock මේ වගේ වෙබ්සයිට් මේ වගේ ගොඩක් වෙබ්සයිට් මේ වෙද්දි තියෙනවා. ඔයාලට මේ විදිහට money earn කරන්න පුළුවන්. ඉතින් මම කතා කරේ අද වෙබ්සයිට් 5ක් ගැන. ඉතින් මේ image selling ගැන මම තව ටිකක් කතා කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක ඔයා ගාව තියෙන කැමරා එකකින් උනත් නැත්නම් ෆෝන් එකකින් උනත් සාමාන්‍යයෙන් හොඳ වීඩියෝ එකක් අරගෙන මේ වගේ වෙබ්සයිට් වල දාලා සල්ලි උපයන්න. ඉතින් එතකොට මේක වෙන්නේ ඇත්තටම මෙයාලා මේක විකුණනවා. ඉතින් මෙයාලා වෙබ්සයිට් එකේ ඉතින් අපිට දැන් ඔයාලා සමහරට ඔය වීඩියෝ ෆොටෝ ඩවුන්ලෝඩ් කරන්න යද්දී ඒකට ගාණක් ගෙවන්න වෙලා ඇති. ඒ කියන්නේ ගෙවන්න කියලා ගාණක් ගෙවන්න කියලා එයාලා චෙක් අවුට් එකක් දෙනවා ඇති. ඉතින් ඒ දෙන්නේ එයාලා ගාණක් ගන්නවා. ඒ තමයි ඒ කියන්නේ කවුරු හරි අප්ලෝඩ් කරපු ෆොටෝ එකක් මුදල් උපයන්න බලාපොරොත්තු වෙයි. ඒක ඉතින් ඇත්තටම වෙන්නේ දැන් අපි දාන ෆොටෝ එක කවුරු හරි ඩවුන්ලෝඩ් කරගන්නවා හිතන්නකෝ. දැන් ඒ ෆොටෝ එක $5ක් වෙනවා. ඉතින් මේ $5ක් වෙන ෆොටෝ එක දැන් ඒ වෙබ්සයිට් ඉතින් දැන් Alami එකේ සෙල් කරලා කියනවා නේද මේ Alami එකෙන් ඔයා $10ට විකුණනවා. ඉතින් මේ $10ට විකුණන්නේ නැහැ. ඉතින් මම මේකට උදාහරණයක් තමයි කියලා දෙන්නේ. ඉතින් $10ට විකුණනවා කියන්නේ ඉතින් ඔයාට $5ක් දෙනවා, ඉතුරු 5 එයාලා තියා ගන්නවා. ඉතින් $5 10 තියාගන්නේ නැහැ. ඉතින් මම පොඩි උදාහරණයක් තමයි කියලා දුන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තියා ගන්නවා. ඉතින් ඊට පස්සේ එයාට කමිෂන් එකක් යනවා. සහ ඔයාටත් ගාණක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙයාලා මුදල් උපයන්න මේක හරහා සහ ඔයාලටත් මුදලක් මේකෙන් දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ image selling නැත්නම් photo sell කරලා වීඩියෝ උනත් ඔයාලට මේක sell කරන්න පුළුවන්. ඔයාලා තියෙන ලස්සන වීඩියෝ එහෙම sell කරලා උනත් මේකේ money earn කරන්න පුළුවන්. ඉතින් මේ පහ තමයි මම අද කතා කරපු සහ කතා කරන්න බලාපොරොත්තු වුණු money earning website නැත්නම් money earning platform 5. ඉතින් මේක හරහා සල්ලි උපයන ගොඩක් අය ඉන්නවා. සම මේවා බොරු يعني මේකට හොඳ සල්ලි උපයලා ඉන්නවා. ඒකින්ද ඔයාලට පුළුවන් මේවා try කරලා බලන්න. ඉතින් මේවා එකපාරටම සල්ලි හොයන්න පුළුවන් ක්‍රම නෙවෙයි. ඔයාලට ටික කාලයක් මහන්සි වුණොත් හැබැයි ගොඩක් සල්ලි උපය ගන්න පුළුවන් platforms ටික. ඉතින් දෙයක් දැනගත්ත කෙනෙක් නම් අනිවාර්යෙන් අපිව subscribe කරන්න සහ වීඩියෝ එක like එකක් දාන්න, comment එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට වීඩියෝ එකකින් ගිහලා එන්න තවත් වීඩියෝ එකක් හම්බ වෙන එක. එහෙනම් ඉතින් අදට අපි ගිහිල්ලා එන්න ගොල්ලෝ අපි ගියා. Thank you for your cooperation. Good night. Mangiare a masa jampati ringiare mangiavo a petti. Empeti con l'udi per petti e demordane per le tire vannetti.